ඉකෝමත් එක ගම්මානක ගමරාල කෙනෙක් ජීවත් වුණා. හැබැයි මේ දවස්වල ගමරාල ජීවත් වුණේ ලොකු දුකකින්. ඒකට හේතුව තමයි ගමරාල කොච්චර මහන්සි වෙලා වැඩ කරත් එයාට හොඳ අස්වැන්නක් නම් ලැබුණේ නැති එක. අනේ මන්දා. මට නම් දැන් ගොවිතැන් කරන එකත් එපා වෙලා තියෙන්නේ. මේ කන්නෙත් හරියමං අස්වැන්නක් ලැබුණේ නෑ නොවැ. අපිට දෙයියන්ගෙන්වත් පිහිටක් නැති හැටියක්. අනේ ඉතින් අපේ ගමරාල ගෙදරට වෙලා මේකට පිළියමක් කල්පනා කර කර හිටියා. අපේ ගමරාල මොකද මේ? මන් දැන් දවස් ගානක් තිස්සේ බලාගෙනයි උන්නේ. ඔහේ හෙට මෙහෙට ඇවිද ඇවිද කල්පනා කර කර ඉන්නකමනේ රාජකාරිය. නෑ හාමිනි, මෙදා පාරත් හරියමං අස්වැන්නක් නෑ නොවැ. මම මේ කල්පනා කළේ අස්වැන්න සරුවෙන්ට දෙවියන්ට කන්න ලව්වත් කරලා බලන්ට. මං කොච්චර මහන්සි වුණත් සන්තෝෂ වෙන්න තරම් අස්වැන්නක් නෑ නොවැ. හොඳයි. ඔහෙගේ කැමැත්තක් කොරන්ට. ඔන්න ඉතින් ගමරාල පහුවදා උදේම කුඹුරට ගියේ දෙවියන්ට කියලා අස්වැන්න සරුවෙන්න බාරයක් වෙලා දවස පටන් ගන්න ඕනේ කියලා හිතාගෙන. කුඹුර ළඟට ගියපු අපේ ගමරාල වැඩ කරලා මහන්සියට ඉන්න කුඹුර ළඟ තියෙන ගහේ දෙවි කෙනෙක් අරගෙන ඉන්නවා කියලා හිතාගෙන ගමරාලගේ සේරම දුක් ගැනවිල්ල ගහේ දෙවියන්ට කන්නලා කළා. ඔන්න එක පාරටම ගහ පාමුල තිබුණු තුඹසින් දුමක් මතුවෙලා තුඹස ඇතුලෙන් නාගයෙක් එළියට ආවා. අනේ දේවතාවුන් වහන්ස, මාහට සමාව දෙන්න. මේ තරම් කාලයක් ඔබ වහන්සේ පිහිටට වැඩ ඉඳලත් ඔබ වහන්සේට පුදු පූජා දෙන්න බැරි වුණ එකට. අදින් පස්සේ එහෙම වෙන්නේ නෑ දෙවියනි. අනේ අපිට සමාව වෙන්න. හාමිනේ, මම සුළු පටු ඇරැද්දක් නෙමෙයි කරලා තියෙන්නේ. මෙච්චර කාලයක් දේවතාවුන් වහන්සේ අප දිහා බලාගෙන ඉඳලා තියෙන්නේ. මම මේ කල්පනා කළේ හොඳයි. ඔක්කොටම කලින් මේ තේ කෝප්පේ සප්පායන් වෙලා හිටියන මොන ගමන් බැරියයි සේරවුම දොඩන්ට. දැන් ඉතින් ඔහේ මොනවයි කොරන්න තනන්නේ? ඔන්න හාමිනේ, හෙට ඉඳන් නොවරදවාම උන්වහන්සේට සත්කාර කරලා උන්වහන්සේ සතුටින් තියන්න ඕනේ. අපේ ගමරාල පොරොන්දු වුණු විදිහටම පහුවෙනිදා කුඹුර වැඩ ඉවර කරලා යන්න කලින් තුඹස ළඟ කිරි එකක් පිරුණු දීසියක් තියලා පින් දීලා හැම ගම ගෙදර යන්න පිටත් වුණා. ඔයාලා දන්නවද පහුවදා උදේ මොකද වුණේ කියලා? අපේ ගමරාල උදේ කුඹුරට ආවා. අර ඊයේ හවස කිරි පූජාව තියපු දේසිය තිබුණ දේ දැකපු ගමරාලට කතා කරගන්නවත් බැරි වුණා. දේසියගේ ටික නැති වෙලා ඒ වෙනුවට තිබුණේ රත්තරන් කාසියක්. කාසිය අතට අරගෙන දුවගෙන ගියේ හාමිනේට මේ පණිවිඩේ කියන්න.
හාමිනේ 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 මොකද මිනිස්සුયો මේ පෙරිහන් දෙන්නේ? අහල පහලා ඉතයි අපේ ගෙදර කලබලයක් වෙලා කියලා. කලබල නොවී කොහොමද හාමිනේ? දේවතාවුන් වහන්සේ අපට දීලා තියෙන දේ දැක්කම මේ රත්තරන් කාසිය උන්වහන්සේට කිරි ලබා දුන්නට අපිට පිහිට වෙලා. මේ විදිහට ගමරාල හැමදාම තුඹස ළඟින් කිරි 200ක් තියලා ගියා. පහුවෙනිද දවසේ උදේට ගමරාලට රත්තරන් කාසිය ගාන ලැබුණා. ඔන්න එක දවසක් ගමරාලට දුර ගමනක් යෙදිලා තිබුණා. කොළු මම මේ ගමන ගිහින් එනකං ඔබට පුළුවන් නේද වරද්දන්න නැතුව දේවතාවුන් වහන්සේට පූජාව දෙන්න? හැබැයි වරද්දන්ට එහෙම එපා. හරි තාත්තේ. ඕක මහා කාරණයක් ඈ. මම ඒක අකුරටම කරලා තියන්නම්කෝ. ගමරාලගේ පුතා පොඩි ගමරාල පොරොන්දුණු විදිහටම තුඹස ළඟින් කිරි 200ක් තිබ්බා. පහුවෙනිද උදේ රන් කාසිය අරගත්තා. ඒ දෙවනි දවසේ පොඩි ගමරාලට මෙහෙම හිතුණා. අපේ තාත්තලට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ. දවස ගානේ එක කාසිය ගානේ ගන්න බලාගෙන ඉන්න වෙලාවේ අර නයාව මරලා දාලා තුඹස කඩලා ඒක ඇතුලේ තියෙන ඔක්කොම කාසි ටික ගත්තනම් එක පාරින් පෝසත් වෙන්න පුළුවන් නොවේ. මංවත් එහෙම කරන්න ඕනේ. අනේ ඉතින් මේ මෝඩ පොඩි ගමරාල තුඹසින් නාගයා එළියට එනකන් පොල්ලකුත් අතේ තියාගෙන මග බලාගෙන හිටියා. හැබැයි නාගයා හැමදාම තුඹසින් එළියට එන්නේ හොඳ විපරමින්. අනේ පොල්ලකුත් අතේ තියන් ඉන්න පොඩි ගමරාල දැක්ක නාගයා එක පාරම විසඳුමක් පිට කළා. පොඩි ගමරාල එතනම මැරී වැටුණා. දැක්ක නේද? ලෝභකමට රන්කාසි ඔක්කොම ගන්න කියපු පොඩි ගමරාලට උන වැඩේ. ඔයාලත් කෙනෙක් කැමැත්තෙන් දෙයක් දුන්නම ඒක සතුටින් පිළිගන්න. ඊට වඩා දෙයක් බලෙන් ලබා ගන්න උත්සාහ කළොත් මේ වගේ කරදරවලට මුහුණ දෙන්න වෙයි. අලුත් කතාවකින් ආයෙත් එන්නම්.